Dili fam, this is Dilisha Ranavira and welcome to my YouTube channel. It's my birthday. ඉතින් ඔන්න අද උදේම නැගිටලා උදේ කිව්වට උදේමත් නෙවෙයි. මේ වෙද්දී වෙලාව 9:00යි. ඉතින් කොහොමhari මගේ උදේ කියන්නේ චුට්ටක් දවල්වල හරිද? ඉතින් මම ඔන්න නැගිටලා ලස්සන සූට් එකක් දාලා සූට් එක පේන්නේ නැහැ. පේනවද? ස්කර්ට් එකක් තියෙන ලස්සන. මේ සැරේ බර්ත්ඩේ පාර්ටි එකක් තියෙනවා, චූටි පාර්ටි එකක්. ඉතින් මගේ යාළුවොත් එනවා. අපි හවසට ගිහිල්ලා පාර්ටි එකට යමු. ඉතින් ඒ රෑ 12 ඉඳගෙනම කට්ටිය මට විශ් කරනවා. ඉතින් thank you so much guys for your lovely wishes. ඊයේ රෑ ඒ ටිකත් බලලා නිදාගද්දී රිප්ලයි කරලාම නිදාගද්දී චුට්ටක් රෑ වුණා. ඉතින් ඒ නිසා දැන් මම උදේ හැරලා උදේත් මට මැසේජස් ගොඩාක් පුරවලා දාලා තියෙනවා. මේ තාම මට ඒව සීන් කරන්න උනේ නෑ රිප්ලයි කරන්නයි. මොකද වීඩියෝ කරන්නයි හවස බර්ත්ඩේ පාර්ටි එකේ වැඩ ටිකයි චුට්ටක් arrange කරන්න තියෙනවා. ඉතින් මම අනිවාර්යෙන් ඔයාලා හැමෝටම රිප්ලයි කරන්නම්. දවසක් වගේ යයි අද අවස හෙට උදේ වගේ වෙයි. ඉතින් මම අනිවාර්යෙන් ඔයගොල්ලෝ හැමෝටම රිප්ලයි කරන්නම්. thank you so much guys. එළිය වහිනවා. ඉතින් හැමදාම මගේ බර්ත්ඩේ මන්ත් එකට කොහොමත් වහිනවා. බර්ත්ඩේ එක දවසට ස්පෙෂලි වහිනවා. පේනවද? ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මගේ බර්ත්ඩේ ෂූට් එකක් ආවේ නැහැ මේ සැරේ කියලා. ඉතින් මේ සැරේ කරන්න පොඩ්ඩක් ටයිම් අඩු වුණා. මම බිසි වෙලා හිටියේ මේ දවස් ටිකේම. සාමාන්‍යයෙන් බර්ත්ඩේ ෂූට් එකක් කරනවා නම් මේ වලවත් කරලා තියන්න ඕනේ. මේ එතකොට තමයි මේ ජූන් වල බර්ත්ඩේ එක දවසට දාන්න ෆොටෝස් ටික හම්බෙන්නේ. අනික ජූන් වල මුල කරන්න තියාගන්නත් බෑ වැස්සත් එක්ක. ඔයාලකට වහිනවනේ අපි අවුට්ඩෝර් ෂූට් එකක් කරොත් වැස්සත් චුට්ටක් බලන්න වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මේ වල වගේ තමයි මම කරන්නේ. ඉතින් මේ පාර මේ වල චුට්ටක් මම බිසි වුණා. ඒ නිසා කරන්න උනේ නැහැ. හැබැයි වැඩි වෙනපා ලස්සන vlog එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අද හවස බර්ත්ඩේ පාර්ටි එකේදී ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන මම ඉන්ස්ටා එකට අප්ලෝඩ් කරන්නම්. ඉතින් ඔයගොල්ලෝ මගේ ඉන්ස්ටා, Facebook, TikTok එහෙම නැත්තම් අනිවාර්යෙන් මාව ෆලෝ කරන්න. එළිය වහිනවා. ඉතින් අඳුරේ චුට්ටක් මම ඉතින් අපේ අම්මි උදේම නැගිටලා කිරිබත් හදලා තියෙනවා. අපේ අම්මයි කිරිබතුයි ලුණු මිරිසුයි හරි රසයි. මම ඔයාලට කලින් කියලා තියෙ වීඩියෝ වල එයාගේ කිරිබතුයි ලුණු මිරිසුයි හරිම රසයි කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් උදේට කන්නේ නැහැ. උදේට ඕට්ස් වගේ මොන හරි තමයි කන්නේ. ඒ වුණාට ඉතින් අද බර්ත්ඩේ එක දවසේ කිරිබත් හදුවම කන්න ආනේ. ඉතින් ඔයාලට මෙයාව මතකද? මගේ ස්ට්‍රෝබෙරි ටෙඩි මෙයා. එයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් තියෙන හින්දා තමයි මම ස්ට්‍රෝබෙරි ටෙඩි කියලා අත්නව දැන් මේ. මෙතනත් ස්ට්‍රෝබෙරි එකක් තියෙනවා එයාගේ කොණ්ඩේටත් ගහලා කන එහා පැත්තේ. ඉතින් මෙයාව මතකද ඔයගොල්ලන්ට? මෙයාව මට හම්බුනේ ගිය අවුරුද්දේ. උපන්දිනේට අම්මි ගෙනත් දුන්නේ අම්මි අප්පච්චි. ඉතින් මේ අවුරුද්දට එයාට අවුරුද්දක් මාත් එක්ක ඉඳලා. හැපි බර්ත්ඩේ. මම එයාගේ බර්ත්ඩේ එක කියලා කන්සිඩර් කරන්නේ එයා මට හම්බෙච්ච දවස. ඇත්තට ටෙඩීගේ බර්ත්ඩේ එක කවද්ද දන්නේ නැහැ. කොහොමද එන්නේ එක මැනුෆැක්චර් ඩේට් එක දන්නේ නැහැ. ඒකට ඒක මම දන්නේ නැහැ. කොහොම හරි එයාව මට හම්බුන දවසට තමයි මම එයාගේ බර්ත්ඩේ එක කියලා කන්සිඩර් කරන්නේ. එතකොට ටෙඩී හම්බෙලා දැන් අවුරුද්දක්. මේ ඉන්න මගේ අනිත් කට්ටිය. තව කට්ටියක් ඉන්නවා මේ ඒගොල්ලෝ එහා කාමරේ ඉන්න නැත්තම් මේ මට නිදිය ගන්න ඉඩ නැහැ මේ මෙයාලා හිටියම. ලැප්ටොප් මනම් ඕවා තමයි ඉතින් මගේ ඇඳුම් තියෙන්නේ. ලැප්ටොප් සුයි ටෙඩීලා. මේ ඔක්කොම ටික ඇඳුම් තියලා ඉඩක් හම්බුණත් කොහෙන් හරි මමත් දෙයිනවා. එතකොට මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ කේක් එක. බර්ත්ඩේ කේක් එක ඊයේ රෑ ගෙනල්ලා දුන්නේ. ඉතින් මම ඒක AC එකේ තියලා තිබ්බා. එතකොට දිය වෙන්නේ නැහනේ. මේක එළියට ගන්න විදියක් නැහැ. මේ බොක්ස් එක ගැලවුවොත් ආයිපට අරගෙන යන්න බෑනේ. පාටි එක තියෙන තැනට. එතෙන්ට ගියාට පස්සේ මම ඔයාලට මේක අන්බොක්ස් කරලා පෙන්නන්නම්. මේ සැරේ ඔයාලා බලනවාද මොකද මම මේ පින්ක් කලර් නැත්තේ කියලා. මේ සැරේ ඉතින් රෙඩ් වලට චුට්ටක් මාරු වුණා. මගේ කැමති කලර් එක පින්ක්. මොකද මට මේ ඩ්‍රෙස් එකක් හම්බුනේ රෙඩ් වලින්. ඒ ටයිප් එකේ ඩ්‍රෙස් එකක් පින්ක් වලින් තිබ්බේ නැහැ. ඒ නිසා ඉතින් ඔන්න රෙඩ් කලර් එකට මේ සැරේ බර්ත්ඩේ එක මාරු කරා. ඒක තමයි රීසන් එක. හරිද? නැත්තම් පින්ක් මගේ චේන්ජ් වෙලා නැහැ. හරිද? පින්ක් තමයි ෆේවරිට් කලර් එක. ඉතින් ඔන්න මට උදේම gift එකක් ආවා. ඉතින් මේ තියෙන ෆ්ලවර් බොකේ එක එන මං එළියට අරන් පෙන්නන්නම්. මේ තියෙන white color roses. ඒත් එක්කම තව gift එකක් තියෙනවා. මේක perfume එකක්. මේ දවස්වල ගොඩක් famous එකක්. Ariana Grande ගේ cloud perfume එක. මේක cloud pink එක. මම මේක පස්සේ ඔයගොල්ලන්ට open කරලා පෙන්නන්නම්. ඉතින් ඔන්න උදේම early morning birthday surprise එකක්. මේ බලන්නකෝ.
ඉතින් මම දන්නෙත් නෑ හර්ෂණී ඇවිල්ලා මාව සර්ප්‍රයිස් කරන්න. හර්ෂණී ගැන මම ඔයාලට කලින් කියලා ඇති මගේ වීඩියෝ වල මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක්. ඉතින් අපි චූටි කාලේ ඉඳගෙන එකට හිටියේ මමයි හර්ෂණී දුල්මි. ඉතින් මම දන්නෙත් නෑ එයා මාව සර්ප්‍රයිස් කරන්න ඇවිල්ලා. අපේ අම්මිත් එක්ක මේ හොරෙන් කතා වෙලා තමයි ප්ලෑන් කරලා මේ දෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේ කල්පනා කරන්නේ මේ මොකද්ද මේ උනේ කියලා. ඉතින් හර්ෂණී ඉන්දිය පොළොන් නඩුවේ එයා එකපාරට මේ ආවේ කොහොමද කියලා මට හිතා ගන්නත් බෑ. ඉතින් එයා කෝස් එකක් කරන්න ඇවිල්ලා ඉතින් ඒ හින්දා කොළඹ ඉඳලා තියෙන්නේ මට කිව්වේ නැහැ එයා. සර්ප්‍රයිස් කරන්න ඕන හින්දා. එයා කියුට් ෆ්ලවර්ස් ගෙනත් තියනවා බර්ත්ඩේ කාඩ් එකක් තියනවා. එතකොට ලස්සනම කැස්සන කේක් එකක් ගන්න තියනවා. හැපි බර්ත්ඩේ දිලි කියලා ගහලා. ඉතින් මේ වෙද්දි වැස ජුට්ටක් පායලා තිබ්බු නිසා අපි දෙන්න පල්ලෙහාට ආවා කේක් එකයි ෆ්ලවර් බොකේ එකයිත් එක්ක ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. මොකද කාලෙකින් හර්ෂණිය මට හම්බුනේ. ඊට පස්සේ ඔන්න අපි කට්ටියම එකතු වෙලා අපේ අම්මා හදලා තිබ්බ කිරිබතු ඉලුණු මිරිසුයි චිකනුයි කෑවා. ඉතින් කෑම කාලා හර්ෂණිය ආපහු ගියා. මොකද එයාට ලෙක්චර්ස් තියෙනවා. එයා ලෙක්චර්ස් ඉවර වෙලා හවස බර්ත්ඩේ පාටි එකට ආයි අපිත් එක්ක ජොයින් වෙනවා. ඔන්න ටිකක් දවල්ලා තව gift එකක් ආවා. ලස්සන රෙඩ් රෝසස් බොකේ එකක්. ඒක නම් හරිම ලස්සනයි. ඒක කප්ලු කේකෙන් ඉතින් එවලා තියෙන්නේ කවුද කියලා බලන්නකෝ. ඉතින් අපේ අම්මී අප්පච්චි. ඒ රෝසස් ටික නම් හරි ලස්සනයි. හරි ලොකුයි ඒ රෝස් එක. පෙටල්ස් එහෙමත් හරි හයියි ඝනකම් එක. ලොකු රෝසස් වගේ. දැන් මං පාටි එකට යන රෙඩි වෙන ගමන් ඉන්නේ. ඉතින් මං හිතුවා ක්ලවුඩ් පර්ෆියුම් එක අන්බොක්ස් කරලා බලන්න ඕන කියලා. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි ක්ලවුඩ් පර්ෆියුම් එක තියෙන්නේ. ඒක බොටල් එක ලස්සනයි වගේම පර්ෆියුම් එකත් හරිම සුවඳයි. මම නම් ස්මෙල් එකට හරි කැමතියි. මම හවස පාටි එකට යන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් අතරමැදදී තව gift වගේක් ආවා. ඉතින් ඒ ටික මම ගිහින් ඇවිල්ලා ඔයාලට පෙන්නන්න මොනවද ආවේ කියලා. ඉතින් මේක තමයි මගේ ඩ්‍රෙස් එක. මේක හරියට පේන්නේ නැහැ. මේ එතනට ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට. මේක රෙඩ් කලර් ෂයින් එකක් තියෙන ෂෝට් ෆ්‍රොක් එකක්. මේක ඔඩර් කරෙම තෙමු එකේ. ඉතින් මම රෙඩි වෙලා ඉන්න දැන් තව ටිකකින් යන්න ඕනේ. වටේ පිටේ කළුවර ගණන් ගන්න එපා. මොකද මේ අද වහිනවා. මම උදේ කිව්වේ වහිනවා කියලා. ඉතින් උදේ ඉඳගෙන වහිනවා. හවස වෙලා හොගාලා වහින්න අරගෙන ඉතින් හැමතැනම එළිය කළුවරයි. එතකොට චුට්ටි අඳුර ගතියක් තියෙනවා වීඩියෝ එකේ. මට gift එකක් ආවා මේ දැන් රෙඩි වෙවි ඉද්දී ලොකු බොක්ස් එකක් කවුරු එව්වද කියන්නේ මම දන්නේ නැහැ ඒක. ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් gift එකේ තියෙන ඒවා in detail බලමු අපි ගිහිල්ලා ඇවිල්ලා gift unboxing එකක් වෙනම කරමු අපි. මම දැන් චුට්ටක් බලන්න ඕනේ gift එකේ කවුද කියලා. අර ටික් ගන්න බබල් රැප් එකක් තියෙනවා. මේක හොඳයි අපේ අම්මිට ටික් ගාලා පුපුරු පුපුරේන. අපේ අම්මා හරි ආසයි මේ බබල් රැප් වල. Wow. සශිකාකගේ මං ගෙස් කරා එයා වෙන්නේ නැති කියලා. ඒ තියන්නේ. Thank you සශිකාකේ. ඒක කස්ටමයිස් gift set එකක්. මේ දිලි කියලා තියෙන්නේ හැම එකම. ඉතින් මම ගිහින් ඇවිල්ලා gift unboxing කරද්දී මම ඔයාලට මේකේ තියෙන ඔක්කොම පෙන්නන්නම්. ඇතුලේ තියෙන එක එක items ගොඩාක්. ඒ ටික මම ඔයාලට පෙන්නන්නම්. ගිහින් එයිත්. දැන් අපි පාටි එකට යන ගමන්. ඉතින් හරියටම එළියට බහින වෙලාවට හොගාලා වැස්සක් කඩාගෙන පළත් වුණා. ඔහොම වැඩම තමයි වෙන්නේ යන්නේ. ඉතින් යන්නේ ගමන් බැලුන් එකත් අරගත්තා. බැලුන් තියෙන කඩෙන් ග්ලින්ට් පාටි ඩෙකෝ එකෙන් තමයි බැලුන් එක ගත්තේ. ඉතින් කේක් එක මං ඉන්න තැනින් තියාගෙන පිටිපස්සට දැම්ම ෆ්ලවර්ස් ටික. ඉස්සරහ සීට් එක ඉඩ තිබ්බ මොකද හර්ෂණී ජොයින් වෙනවා මගදී. ඒ නිසා කේක් එකේ හැ සයිඩ් එකෙන් තිබ්බා මං අර මැදින් වාඩි වෙලා ඉන්නේ. ඉතින් එහෙටත් නෑ මෙහෙටත් නෑ. ඉතින් වහින්න ගත්තම ඔයාලා දන්න ඕනේ Uber Pick Me වල cabs book කරන්න ඇලේසියට කියලා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මේකත් book කරන. ඊට පස්සේ යද්දි පාරේ හොඳටම traffic එක. සෑහෙන වෙලාවක් මගටම ගියා. ඔන්න හර්ෂණිත් අපිත් එක්ක join වුණා. ඉතින් මේ වෙද්දි බර්ඩ්ස් ඇවිල්ලා එතනට. ඉතින් අපි මේ දැන් ඉන්නේ Krusty and Co by Finagle කියන කැෆේ එකේ. ඉතින් තව ඉසුරංගේ එන්න තියෙනවා. බර්ඩ්ස් මම හර්ෂණී අම්මි අපි කට්ටිය ඉන්නවා. ඉතින් බර්ඩ්ස් ෂෝක් gift එකක් ගෙනල්ලා තියෙනවා. බලන්නකෝ මේ flowers ටික හරිම ලස්සනයි. colors ටික හරි ලස්සනයි. pink and red වලින් තමයි roses තියෙන. වටේට pink wrapping එකක් තියෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ Krusty and Co by Finagle cafe එකේ management එකයි staff එකයි හරිම friendly. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ලස්සනට අපේ වැඩේ arrange කරලා දුන්නා.
ඉතින් මේ තියෙන මයි කේක් එක තියලා ඉතින් එතන ෆොටෝස් ගන්න arrange කරගන්න ගමන් තමයි අපි දැන් ඉන්නේ. ඔන්න ඉතින් මේ වෙද්දී අපේ ඉසුරංගෙත් ආවා. ඉතින් ඉසුරංගේ නම් එද චුට්ටක් පරක් වුණා කියලා කලින්ම කියලා තිබුණේ. මොකද එයා ඔෆිස් එකේ ෂෝට් ලීව් දාලා එද්දි චුට්ටක් පරක් වෙනවා එයා. all set. ඉතින් බර්ත්ඩේ එකට ඔක්කොම ටික හරි. දැන් ෆොටෝස් ගන්නයි තියෙන්නේ. ඉතින් මෙතනත් අපි ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ මේ එළියටත් ඇවිල්ලා තව ෆොටෝස් ටිකක් ගත්තා අපි. ඉතින් මේ තරුව එක්ක චුට්ටක් වැඩේ කරන්න බෑ. ඉතින් පේනවනේ කට්ටිය සෑහෙන මහන්සි වෙනවා මේ ෆ්‍රේම් එක ඇඩ්ජස්ට් කරගන්න. අපි සාමාන්‍යයෙන් පොඩි වීඩියෝ එකක් ෆොටෝස් දකිනවා වගේ නෙවෙයි. ඒව කරන්න ගියාම ඒව ලස්සනට ක්‍රියේට් කරන්න ගියාම එක පිටිපස්සේ ගොඩ දෙනෙක් සෑහෙන මහන්සි වෙනවා. අපි දකින විනාඩි එකක දෙකක වීඩියෝ එකකට සෑහෙන පැය ගාණක් ගොඩාක් දෙනෙක් සාමාන්‍යයෙන් වීඩියෝ එක පිටිපස්සේ මහන්සි වෙනවා. ඒ නිසා වැඩේ ලේසි නැහැ. ඉතින් මේ තරුවත් එක තමයි අපිට ගොඩාක් වැඩේ කරගන්න අමාරුනේ. තරුව අර AC එකටයි හුළඟටයි එහෙට මෙහෙට යනවා. ඉතින් මට මගේ ඕන වැඩකට සපෝට් කරන යාළුවෝ ටිකක් ඉන්නවා මට. ඉතින් මම හරිම ලකි ඒ වගේ යාළුවෝ ටිකක් මට ඉන්න එකට. ඉතින් අපි රිසර්ව් කරලා තිබුණේ ඉන්ඩෝර් ඒරියා එකක්. ඒ වුණාට අපි පස්සේ අවුට්ඩෝර් ඒරියා එකකට ආවා මෙන්න මෙතනට. මොකද අපේ හැපෙද තව බර්ත්ඩේ පාටි එකක් තිබ්බා. ඉතින් එතකොට චුට්ටක් නිදහසක් නැහැ වගේ. දෙගොල්ලම එක තැනනේ. ඒ නිසා ඉතින් අපි මෙතනට ආවා. මෙතන නිදහස්. ඉතින් අපි කේක් කපලා ඉවරලා ෆොටෝස් එහෙම ගොඩාක් අරගෙන ෆොටෝස් වීඩියෝස් එහෙම ඇති වෙන්න ගත්තා අපි. මට ඉතින් මොන දේ කරත් ෆොටෝස් වීඩියෝස් ගත්තම තමයි ඒකේ සතුට තියෙන්නේ. ඉතින් ඔක්කොම ටික කරලා ඉවර කරලා අපි ඩිනර් එක ගන්න ආවා. ඉතින් මම ඒගොල්ලන්ට ටයිම් එකක් කිව්වා. ඒ ටයිම් එකට ඩිනර් එක arrange කරලා දෙන්න කියලා. ඉතින් හරියටම රික්වෙස්ට් කරපු ටයිම් එක වෙද්දී ඒගොල්ලෝ ඒ ටික arrange කරලා තිබුණා. ඉතින් මම මේ රෙඩ් කලර් ඩ්‍රින්ක් එක ඕඩර් කරා. ඒක රාස්බෙරි ඩැස්ලු කියලා තිබුණේ. මොකද රෙඩ් කලර්නේ මගේ ෆ්‍රොක් එක එහෙම ඔක්කොම තිබුණේ. ඉතින් තීම් එකට මැච් වෙන නිසා මම ඒක ඕඩර් කරා. හැබැයි ඒක හරිම රසයි. ඉතින් අනික් කට්ටිය හැමෝම බ්ලැක් ඇඳලා හිටියේ. අපේ අම්මී මමයි රෙඩ් ඇඳලා හිටියේ. ඉතින් සාමාන්‍යයෙන් ඩේ ටු ඩේ ලයිෆ් එකේදී එහෙමත් නැත්නම් ඉවෙන්ට් එකකදී මම නම් හරි ආසයි කලර් මැචින් කරන්න. ඉතින් අපි කට්ටියම කතා වී ඩිනර් එක එන්ජොයි කරා. ඉතින් තව එක්කෙනෙක් මිසින් මෙතනට රොෂෙල් නංගි මිසින්. මොකද එයාගේ ෆැමිලි එකේ කෙනෙක් අසනීප වෙලා ඒ නිසා එයාට එන්න උනේ නැහැ. ඉතින් අපි ඩිනර් එක අරගෙන ඉවරලා ගෙවල් වල යන්න පිටත් වුණා. ඉතින් එන ගමන් හර්ෂණී නාවල හිටියේ. ඒ නිසා අපි හර්ෂණීව ඩ්‍රොප් කරලා එහෙමම අපේ ගෙදර ආවා. ඉතින් මම දැන් තමයි ගෙදර ආවේ. ඉතින් ගෙදර ඇවිල්ලා මං හිතුවා ෆ්ලවර්ස් ටිකයි ගිෆ්ට් ටිකයි ඔක්කොම එකට තියලා ෆොටෝ එකක් ගන්න ඕන කියලා. ඉතින් මේ තමයි අපේ බඩ්ස් කෙනක් තියෙන ගිෆ්ට් එක. ඉතින් අපේ බඩ්ස්ට හොඳ ෆැෂන් සෙන්ස් එකක් තියෙන. ඉතින් බඩ්ස් දානවා හරියට මට මැච් වෙන විදිහට ඩ්‍රෙසස් තෝරන්න. ඉතින් මෙන්න මේ කියුට් පින්ක් කලර් ෆ්‍රොක් එකක් ගෙනල්ලා තියෙන්නේ. මේක පේලි කියලා ළඟදිම ලොන්ච් කරපු කලෙක්ෂන් එකේ තිබ්බ එකක්. ඉවර නෑ තව ගිෆ්ට්ස් තියෙනවා. ඉතින් මේක අපේ ඉසුණන්ගේ ගෙනාවේ. මේක ඇතුළේ තියෙනවා කියුට් පින්ක් කලර් ගිෆ්ට් පැක් එකක්. ඒක ඇතුළේ ගිෆ්ට් ගොඩාක් තියෙන අයිටම්ස්. ඉතින් සම්පූර්ණයෙන් ඒ ගිෆ්ට්ස් ඔක්කොම පින්ක් වලින් තියෙන්නේ. මොකද මගේ ෆේවරිට් කලර් එක පින්ක් නිසා. මේ බලන්නකෝ කියුට් බෑග් එකක් තියෙනවා. එතකොට මේක හරිම ලස්සන මේ කැන්ඩල් එකක්. පින්ක් කලර් ෆ්ලවර් එකක් වගේ තියෙන්නේ. මේක ඇතුළේ තව ගිෆ්ට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මට හම්බුන ගිෆ්ට් එක මම වෙනම වීඩියෝ එකකින් මේ වීඩියෝ එකට පස්සේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මොකද ඒ ටිකත් මේකට ඇඩ් කරොත් මේ වීඩියෝ එක දිග වැඩි වෙන්න නිසා. ඉතින් මේ වීඩියෝ එක ගන්නේ මම බර්ත්ඩේ එකට පහුවදා දවසේ. මොකද ඊයේ මම එද්දි ගොඩක් රෑ වුණා. රෑ වෙලා හැමම ඇවිල්ලා ෆ්ලවර්ස් ටික හැම තිබුණ වාසස් ටික arrange කරලා මම මහන්සියටත් එක දොය ගත්තා. මොකද ගොඩක් වැඩක් වෙලා හිටියේ. ඒ නිසා ඉතින් මේ වීඩියෝ එක ගන්න පස්සේ දවසේ මම අදට මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. මේක part 2 එක. ඒ කියන්නේ මගේ gift ටික බලන්නයි අපේ අම්මිගේ බර්ත්ඩේ එක තියෙනවා 13 වෙනිදා. අන්න ඒ vlog එකයි ඒ set එකම එකතු කරලා මම ඔයාලට
part 2 එකෙන් අරගෙන එන්නම්. මේ වීඩියෝ එකත් බලලා අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් අවුට්ටාම බලන්න ඔයාලා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා මගේ දිලි fam එකට එකතු වෙන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. ඒත් එක්කම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාලා ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ඔයාලගේ අදහස් comment section එකේ comment එකක් විදියටත් මට දාගෙන යන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. So guys, don't forget to subscribe my YouTube channel. Have a nice day. Bye bye.